හරි අද මම කතා කරන්න යන්නේ මේ අවුරුද්දේ WWDC ඉවෙන්ට් එක ගැන. ඉතින් මේ අවුරුද්දේ WWDC ඉවෙන්ට් එකේ තියෙන එක විශේෂත්වයක් තමයි ප්‍රධානම දේ තමයි අපි කලින් කතා කරා වගේ වීඩියෝ එක ටිම් කුක් අවසානයේට අපිට කතා කරන CEO විදිහට කතා කරන ඉවෙන්ට් එක. ඉතින් මෙතනින් පස්සේ ටිම් කුක් Apple සමාගමේ CEO තනතුරෙන් අයින් වෙනවා. ඉතින් ඒ වෙනසත් එක්ක තමයි මේක පටන් ගත්තේ. ගොඩක් දෙනාට පොඩ්ඩක් ඉමෝෂනල් වෙච්ච මූවමන්ට් එකක් තිබ්බ WWDC ඉවෙන්ට් එකේ අවසානයේ ටිම්ගේ පර්සනල් නෝට් එකත් එක්ක. ඉතින් අපි කතා කරමු අද ඉවෙන්ට් එකේදී මොනවද Apple විශේෂයෙන් රිලීස් කරේ software updates මොනවද කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ WWDC කියන්නේ එහෙම නැත්නම් Apple ලගේ world wide developer conference එක. ඉතින් මේකෙදී මේගොල්ලෝ software updates වල early previews එහෙම නැත්නම් developer betas තමයි රිලීස් කරන්නේ. ඉතින් මේ beta අරගෙන මේවට application හදන එක තමයි developers ලා විදිහට අපිට තියෙන්නේ ඇත්තටම. ඉතින් මම මේකෙදී කතා කරන්නේ විශේෂයෙන්ම users ලා විදිහට සැප්තැම්බර් මාසයේදී ඔයගොල්ලන්ට හම්බෙන අලුත් devices වල එහෙම නැත්නම් අලුත් release වෙන operating system එකේදී එන්න තියෙන features මොනවද කියන එක ගැන. ඉතින් අපි බලමු මේ event එක පුරා මොනවද කතා කරේ කියලා. මුලින්ම වෙනදා Apple ලා platform එකෙන් platform එකට features ගැන කතා කරාට මේ event එකේ විශේෂත්වය උනේ Apple ලා platform එකෙන් platform එකට නැතුව. මොකද දැන් මේගොල්ලන්ගේ මේ එන features ගොඩක් දේවල් platform across එහෙම නැත්නම් system widely තමයි release වෙන්නේ. ඉතින් එහෙම නැත්නම් මොන හරි feature එකක් ගත්තොත් ඒක iOS එකට Mac OS එකට Vision OS එකට එහෙම නැත්නම් iPad OS watch OS මේ හැම එකටම එහෙම නැත්නම් system widely තමයි release වෙන්නේ. ඉතින් ඒක නිසා Apple ලා මේ සැරේදී මේක categorize කරලා තිබ්බ ප්‍රධාන pillars තුනකට. පළවෙනි එක තමයි මේගොල්ලෝ මේ වෙලාවේ විශේෂයෙන් අලුත් features දෙනවා වෙනුවට Apple ලා කිව්වේ මෙයාලගේ තිබ්බ operating system වල තිබුණු පොඩි අඩුපාඩු මේ දේවල් හදලා speed up කරන දේවල් කරලා එහෙම නැත්නම් platform එකේ improvements කරනවා කියලා. විශේෂයෙන් liquid glass වල විශේෂ වෙනස්කම් ටිකක් කරලා ඒ වගේ මේක improve කරනවා කියන එක. දෙවෙනි එකේදී මේගොල්ලෝ කතා කරේ trust and safety කියන එක යටතේදී මේගොල්ලෝ ගොඩක්ම child safety ගැන තමයි කතා කරේ. සහ තුන්වෙනියට Apple Intelligence සහ Siri සම්බන්ධ. ඉතින් අපි platform improvements පැත්තෙන් ගත්තොත් විශේෂයෙන්ම දැන් large language models මේගොල්ලෝ embed කරලා තියෙන device එකත් එක්ක. ඉතින් මේක ගොඩක් වෙලාවට මේ AI capabilities එහෙම නැත්නම් Apple Intelligence capabilities මේගොල්ලෝ දැන් platform එකට දාලා තියෙනවා. ඒ අමතරව මේක නිසා ඔයාලට පුළුවන්කම තියෙන ගොඩක් task පහසුවෙන් කරගන්න විශේෂයෙන්ම system widely වගේම ඒ වගේම native apps ඇතුළෙත්. ඒ වගේම third party developers ලට එහෙම නැත්නම් යාළුවගේ applications වලට පාවිච්චි කරගන්න පුළුවන් විදිහට මේ APIs release වුණා. විශේෂයෙන් ගත්තොත් AirDrop speed එක එතනින් ගත්තාට පස්සේ playback speed එක එහෙම නැත්නම් photo එකක් ගත්තාට පස්සේ ඒක save වෙන්න යන speed මේ වගේ ගොඩක් ground level එකේ දේවල් මේගොල්ලෝ කියලා තියෙනවා. දැන් මේ වෙලාවේදී speed up කරලා තියෙනවා. එහෙම නැත්නම් fast කරලා තියෙනවා කියලා significant level එකකින්. ඉතින් මේක තමයි platform improvements යටතේදී අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊට අමතරව liquid glass වල මේ වෙලාවේදී මේගොල්ලෝ option එකක් දෙනවා. මොකද ගොඩක් අය තිබ්බ complaint එකක් තමයි මේ liquid glass සමහරලාට transparency එක වැඩි, එහෙම නැත්නම් content එක පේන්නේ නැහැ මේ වගේ ප්‍රශ්න. ඉතින් ඒක නිසා මේක adjust කරගන්න දැන් Apple ලා chance එකක් දීලා තියෙනවා. user ට පුළුවන් Tamanට කොච්චරක් දුරට මේ liquid glass එක අවශ්‍යද කියන එක control කරගන්න. ඊට අමතරව Apple ලා විශේෂ ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ trust and safety කියන එක යටතේ. මේකදී Apple ලා ඔයගොල්ලෝ දන්න හැම වෙලේම privacy කියන එක ගැන Apple ලා ගොඩාක් වෙලාවට කතා කරන presentation එකක් ගත්තොත් සාමාන්‍යයෙන් Apple ලාගේ keynote එක ගොඩාක් වෙලාවට මේ privacy කියන එක ගැන සම්පූර්ණයෙන් කතා කරන දෙයක් තමයි. ඉතින් මේගොල්ලෝ හැම වෙලේම කිව්වේ AI එහෙම නැත්නම් Apple Intelligence වේවා වෙන යම් හෝ machine learning model එකක් වේවා ඕනම දෙයක් privacy කියන එක user ගේ privacy කියන එක personal information කියන එක තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒක මේගොල්ලෝ මෙතෙන්දිත් කතා කරා ගොඩක් වෙලාට. මෙතෙන්දි විශේෂ දේ තමයි ඊට අමතරව Apple ලා විශේෂයෙන් මේකෙදි focus කරා ළමයින්ට apps පාවිච්චි කරන එක ගැන. ඉතින් මේකෙදි Apple ලාගේ එක විදිහට ගත්තොත් ගොඩක් දෙනා කතා කරපු දෙයක් තමයි මේක සමහරලාට Apple ලා මේක පාවිච්චි කරනවා මේ දෙමව්පියන්ව ෆෝස් කරනවා ළමයින්ට iPhone එහෙම නැත්නම් Apple devices අරන් දෙන්න කියලා. ඉතින් ඒකෙදි අලුත් screen time option එකක් තිබ්බා. ඒ වගේම child controls ගොඩක් තියෙනවා. ඉතින් parents ලට පුළුවන් තමන්ගේ ළමයා මොන ඇප් එකද පාවිච්චි කරන්න ඕන, කොච්චර වෙලා මේ ඇප් එක පාවිච්චි කරනවද, කාටද මේ ඇප් එක හරහා කතා කරන්න ඕන, සහ මොන වගේ දේවල් දෙයක් තමන්ගේ ෆෝන් එකේදී කරන්න ඕන කියන දේවල් කන්ට්‍රෝල් කරගන්න. ඒ වගේම ඒක විශේෂයෙන්ම වීකෙන්ඩ් එකේදී කොච්චරක් ටයිම් එක ලව් කරනවද, වීක් ඩේස් වලදී කොච්චර ලව් කරනවද වගේ දේවල් මෙතෙන්දී වෙනස් කරගන්න පුළුවන්කම තිබ්බා. හැබැයි ඉතින් මේ දේවල් ලංකාවේ apps වලට සහ ලංකාවට එනකොට කොච්චර දුරකට වැලිඩ් වේද කියන එක ගැන අපිට තව ටික කාලයක් බලන් ඉන්න වෙයි. ඉතින් මෙතනින් පස්සේ Apple ලා විශේෂයෙන්ම වැඩි අවධානයක් දුන්න කොටස තමයි Siri සහ Siri AI කියන එක ගැන. ඒක මෙන්න මේ වගේ දෙයක් තමයි එතනදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙලා තිබ්බේ. සාමාන්‍යයෙන් දැන් 2024 දී තමයි Apple ලා ප්‍රොමිස් කරේ මේ Apple Intelligence කියන එක. ඉතින් අවුරුදු දෙකක් පුරාවට ගිහිල්ලා Apple ලාට බැරි වුණා මේක හරියටම ඩිලිවර් කරන්න. ඉතින් ඒක නිසා Apple ලා ඔන්න මේ අවුරුද්දේදී ආයි ප්‍රොමිස් වෙලා තියෙනවා මේ පාර කොහොම හරි Apple Intelligence ඩිලිවර් කරනවා කියලා. ඉතින් Apple Intelligence Siriත් එක්ක කම්බයින් කරලා දැන් Siri AI කියලා අලුත් ඇප්ලිකේෂන් එකකුත් එනවා. ඉතින් මෙන්න මේකත් එක්ක තමයි අත්‍තරම මේක වැඩ කරන්නේ. ඉතින් Siri AI එක වැඩ කරන්නේ සාමාන්‍යයෙන් ඔයා පාවිච්චි කරලා තියෙන regular Gemini එහෙම නැත්නම් ChatGPT
මෙන්න මේ වගේ ඇපලිකේෂන් මත කලෝඩ් වගේ වෙන්න පුළ මෙ මේ විදි ඇපලිකේෂන් වල විදිටම සාමාන්‍යදර කන්වර්සේෂනල් මෝඩ් එක තමයි සිරියයි ඇපලිකේෂන් තින මේ ඩෙඩිකේට ඇ් එක ඊට අමතරව සිරිට පුළුවන්කම තිනවාගේ ස්ක්‍රීන් එක තින දේවල් එමතන් කටෙක් සවය අනස්සක බලාගන්න සිරී ඉන්ඩෙක්ස් කරගන්න යාගේ මුළු iPhone එක මනත මුල් Apple ecosystem එකම තිනවාගේ content එක personal information ඉතින් Apple ගරන් කරනවා මේවා device එකෙන් එළියට යන්නේ නැහැ සහ අවශ්‍ය වෙලාවෙදී network එකක විතරයි මේ දේවල් process වෙන්නේ කියන එක. ඉතින් under the hood මේකට ඇත්තටම connect වෙලා තියෙන Gemini ඒ පැත්තෙන් ගත්තට පස්සේ හැබැයි මේකේ අවසාන හරියදී presentation එකේදී Apple පෙන්නනවා large language model වල තියෙන full capability එක ගන්න නම් ඔයාලට 12GB RAM එකක් තියෙන device එකක් අවශ්‍යයි කියලා. ඒක ඒ device එක 17 Pro and above. එතනින් එහා තියෙන devices වලදී ගොඩක් දේවල් ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ cloud එක true එහෙම නැතුව on device ම පාවිච්චි කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක පොඩි බම එකක්. එහෙම නැත්නම් මේකේ තියෙන පොඩි caveat එකක් විදිහට අපිට දකින්න පුළුවන්. ඉතින් මීට අමතරව මේ world knowledge එක actions වගේ දේවල් integrate වෙලා තියෙනවා. tightly Apple ecosystem එකත් එක්ක integrate වෙලා තියෙන හින්දා සමහර features ලස්සන features ටිකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම photo editing tools කීපයක් තිබ්බා. ඒකෙදී ඔයාලට extend කරගන්න දැන් සාමාන්‍ය අපි Photoshop වලින් දකින විදිහට ඔයාලට content filling වගේ දේවල් කරගන්න දැන් මේ editing tools වල පුළුවන්. ඊට අමතරව Siri shortcut වට natural language එකෙන් කරගන්න පුළුවන්. calendars වලට natural integration එක තියෙනවා. ඊට අමතරව notes වලට reminders වලට මේ හැම එකටම දැන් ඔයාලට natural language එකෙන් කියලා සාමාන්‍ය අපි කතා කරන විදිහට කතා කරලා කියලා මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ dictations improve කරලා තියෙනවා. note application එකේ ඔයාලට අර විදිහටම කතා කරලා දේවල් generate කරගන්න පුළුවන්. writing tools වල අලුත් improvement තියෙනවා මේ අලුත් models නිසා. ඊට අමතරව මේ agentic artificial intelligence වගේ දේවල් නිසා ඒ දේවල් integration එකත් එක්ක මේක වෙනවා. ඉතින් ඒක agentic mode එකේ හොඳ implementation එක තමයි Apple ගේ password application. සාමාන්‍යයෙන් password application එකේදී ඔයාලට පෙන්නන මොන හරි weak passwords මොන හරි save වෙලා තියෙනවා නම් මොන හරි websites වල. දැන් ඔයාලට පුළුවන් මේ Apple ගේ තියෙන Siri සහ smart intelligence service හරහා password application එකේ කෙලින්ම agent කෙනෙක් run වෙලා අදාළ service එකට ගිහිල්ලා අදාළ form එකේ තියෙන password එක change කරලා strong password එකක් ඒ වෙනුවට update කරලා එයා ගන්නට ඇවිල්ලා ඒ password එක ආපහු password app එක ඇතුළේ save කරගන්න. ඉතින් මෙන්න මේ වගේ දේවල් ටික අපිට බලා ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ දේවල් තමයි සාමාන්‍යයෙන් ඉතින් මේක ගොඩක් developers ලට focus කරපු event එකක් iPhone එකේදී ওই දේවල් තමයි release වුනේ. මීට අමතරව Vision OS එකට ඊළඟ Mac OS එකේ විශේෂයෙන්ම ගත්තොත් ඉතින් Mac OS එකේ අලුත් නම Golden Gate කියන එක. ඉතින් මේක Mac OS එකේ තරත් කිව්ව විදිහට iPhone එකේ තිබ්බ features ටිකම අපිට බලා ගන්න පුළුවන් වුණා. නමුත් Apple කිසිම තැනක කතා කරේ නැහැ Apple ලගේ HomePods ගැන. මොකද HomePods basically ආවේ Siriත් එක්ක. ඉතින් ඒක ගැන මොකොත් කතා කරේ නැහැ. සහ ඊට අමතරව iPhone 16 එක විශේෂයෙන් ඔයගලන්ට මතක නම් iPhone 16 event එක බලනවා. ඒකෙදී Apple කිව්වේ මේ 16 device එක ground up ඉඳන් build කරේ Apple intelligence වලට කියලා. නමුත් අවසරවට Apple ලගේ latest මේ large language model එකේ most capable large language model run කරන්න නම් ඔයාලට 17 Pro එකෙන් උඩ device එකක් ඕනේ. offline fully මේකේ තියෙන full capabilities ගන්න නම්. ඉතින් මම මේකේ ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. මම ඊළඟ වීඩියෝ එකකින් මේ දේවල් ගැන කතා කරනවා. දිග කොහොමද මේ iOS 27 සහ macOS 27 සහ ඉතුරු 27 versions release වල මොනවද තියෙන updates දැනට තියෙන beta 1 එකේ තත්ත්වය කොහොමද වගේ දේවල්. ඉතින් මතක් කරන්න ඕනේ මේවා ඔයාගේ primary device එකට install කරන්න එපා. මොකද ගොඩක් bugs තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ground up එකේ තමයි change කරන දේවල්. මේ දේවල් නිසා සමහරට battery ඉක්මනට drain වෙන්න පුළුවන්. ඒ වගේම device lag වෙන්න, freeze වෙන්න වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ primary device එකට මේක කිසිසේත් install කරන්න එපා. පුළුවන්කමක් තියෙනවා නම් secondary device එකක් තියෙනවා නම් install කරලා බලන්න. විශේෂයෙන් ඔයාලට Apple features බලා ගන්න ඕන නම් මේක 15 Pro එකෙන් උඩ device එකකට install කරලා බැලුවොත් ඔයාලට මේ කිව්ව ගොඩක් Apple intelligence features බලා ගන්න පුළුවන්කම තියෙයි. ඉතින් ඒ updates සුත් ඉක්මනට මම අරගෙන එන්නම්. ඉතින් මේ දේවල් බලා ගන්න ඔයා මොනවාම හරි Apple device එකක් පාවිච්චි කරනවා නම් Apple ecosystem එකේ ඉන්නවා නම් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.